ලස්සන ළමයි ටික කොහොමද ඔයාලට මට හිතුණා ඇපල් ගෙඩි වලින් රසම රස කේක් එකක් හදන්න. කොහොමද දන්නවද මේක හදන්නේ? මෙන්න මෙහෙම ඇපල් ගෙඩිය දෙකට කපාගෙන තාලෙට හීනියට ලස්සනට ඇපල් ගෙඩිය කපා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ළඟම කඩෙන් තෙල් කඩදාසියක් අරගෙන ඔයාලට කැමති විදිහ එකකට ඒ තෙල් කඩදාසිය ඔන්නෝම දාගන්න ඕනේ. ඊට පස්සේ ඇපල් කෑල්ලක් එහෙම කාලා ඔන්න ඔය විදිහට ඇපල් පෙති ටික ලස්සනට තියාගන්න ඕනේ. ඊට පස්සේ බටර් ටිකක් ගන්න ඕනේ. මම බටර් හැඳි දෙකක් තමයි අරගෙන තියෙන්නේ. ඔන්න ඔහොම බටර් හැඳි දෙකට සීනි මේස හැඳි 4ක් විතර අපි දාගන්න ඕනේ. එහෙම දාගෙන ඉවර වෙලා මේක හොඳට කලවම් කරගන්න ඕනි. ඔන්න ඔහොම hina වෙලා කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම මේ කේක් එකට බිත්තර දෙකක් තමයි දාගන්නේ. ඔන්න ඔහොම බිත්තර දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි හොඳට මික්ස් කරගන්න ඕනි. හොඳට කලවම් කරගන්න ඕනි මේක. මික්ස් එකක් තමයි ඉතින් මම භාවිතා කරන්නේ. ඊට පස්සේ ඒකට අපි වැනිලා පොඩ්ඩක් එකතු කරගන්නවා. මට හිතුණ කේක් එකක් තමයි මම මේ හදන්නේ. ඔන්න ඊට පස්සේ මම බේකින් පවුඩර් ටිකකුයි පාන් පිටි දාගන්නවා. මම මේකට මේ කේක් එකට ගත්තේ පාන් පිටි 100යි. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ලස්සනට හැඩයට අහුරගත්තේ ඇපල් කෑලි ටිකට මෙන්න මේ විදිහට අපේ කේක් මිශ්‍රණය දාගන්නවා. ඔන්න ඔහොම තමයි මම දාගන්නේ. ඊට පස්සේ මම මේක oven එකේ තියාගන්න තමයි යන්නේ. ඔන්න දැන් හරි. දැන් oven එකේ තියන්න යනවා. මෙන්න දැන් මම ඔයාලට පෙන්නන්නේ oven එකෙන් එළියට අරගෙන. ඔන්න ඔහොම තමයි මගේ ලස්සන කේක් එක ආවේ. මම මේක හිතලා හදපු දෙයක්. ඔයාලත් මෙහෙම try කරලා බලන්න. ඔන්න ඔහොම හදාගත්ත කේක් එක උඩින් මං ගා ගන්නවා ජෑම් ටිකක්. ඔන්න ඔහොම හිමීට ගාන්න රිද්දන්න එහෙම්පා කේක් එකට. ඔන්න හදලා ඉවරයි. දැන් මේකේ රහ බලන්න තමයි යන්නේ. ඕන් දැන් මං කපනවා. දැන් මට මේ වීඩියෝ එක ඉවරනකම් ඉවසිල්ලක් නැහැ. මේක කාලා බලන්න. මම පොඩ්ඩක් දැන් වීඩියෝ එකට කාලා පෙන්නන්නම්. ඔයාලත් අනිවාර්යෙන් මේ විදිහට try කරලා බලන්න. ඇත්තටම රහයි. අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.